ආයුබෝවන් යාළුවනේ ඕගොල්ලන්ට සුබ දවසක්. අද මම කරන්න හදන්නේ මේ කුකුලෙක් බාබකියු එකක් කරන වීඩියෝ එකක්. මේ අපි දැන් මේ කුකුලා මේ කපා ගන්න ඕන හොඳට මිරිස් වදින විදියට. මේ වගේ රටාවකට එන විදියට තමයි මේ කපා ගන්න ඕන. මේ කකුලුත් මෙන්න මේ විදියට කපා ගත්තනම් තමයි හොඳට 3-5 වදින්නේ. හරිද? දැන් අපි මේකේ මේ 3-5 ටිකක් හොඳට ගා ගන්න ඕන. අපි මෙහෙම මේ 3-5 ගාලා ටික වෙලාවක් සීසන් වෙන්නත් තියන්න ඕන. අපි මේ අරන් තියෙන කිලෝ 2 කුකුලෙක් නිසා හොඳට මස් කරි දාන්න ඕන. අද අපි මේ බාබකියු එක හදන්න හදන්නේ අලුත් ක්‍රමයකට. ඉස්සෙල්ලාම කුකුලා අරන් මේ දැල උඩින් තියාගන්න ඕන. අපි දැන් මේක දැල උඩින් තියලා මේ චාච්චියකිනුත් වහගන්න ඕන. ඊට පස්සේ ටික වෙලාවකින් අපි ලිපට ඩිරෙක්ට්ම මේක තියන්න ඕන. ඔන්න අපි ලිපත් පත්තු කරගත්තා. අපි චාච්චියෙන් බාලා දැන් ලිප උඩින් කෙලින්ම තියාගත්තා. මේ වගේ මද ගින්දරේ තමයි කුකුලව බාබකියු කරගන්න ඕන. අපි මේක අනිත් පැත්ත ගහලා දැන් ටික වෙලාවක් බාබකියු කරගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති දැන් මේක හිමිහිට බාබකියු වීගෙන එනවා. අපි බලමු ඉස්සරහට මේක කොච්චර ලස්සනට හැදෙයිද කියලා. වීඩියෝ එක එහෙනම් යාළුවනේ ඉවරනකම් බලන්න. අනිත් අයටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. දැන් අපි මේක බාබකියු කරන්න පටන්ගෙන පැය භාගයක් විතර වෙනවා. අපි මේක දැන් තෙල් ටිකකුත් ගාගත්තා. එතකොට තමයි මේක හොඳට බැදෙන්නේ. තව ටිකකින් මේකට සෝස් ටිකකුත් ගා ගන්න ඕන. මේකට මෙහෙම මේ අපි දැන් සෝස් ටිකකුත් ගා ගමු. දැන් නම් හොඳටම බාබකියු වෙලා තියෙන්නේ. හරි යාළුවනේ දැන් මේක හදලා ඉවරයි. මේ දැන් අපි මේක බා ගන්න තමයි තියෙන්නේ. මේක බා ගමු. මේ විදිහට තමයි අපි මේ බාබකියු එක හදාගත්තේ. එහෙනම් අපි කාලා බලමු මේ බාබකියු එක මොන වගේද කියලා. ඇත්තටම මේක පුදුම රසක් තියෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.